පටන් ගන්න. ඔකතරම. පටන් ගන්න. Hello guys. Hey guys. අද අපි කොහෙද ආවේ? අපි අද ආවා මිරිසේ. අපි ආ පොඩ්ඩක් මිරිස්සේ ඇවිල්ලා කන්නයක් දාලා යනනේ. නෑ කන්න අපි ආවා මුහුද බලන්න. මුහුද බලන්න ලස්සන මුහුද. කැස් බෑව බලන්න. ලදී කිඳුර යන්න ඉන්නවා මං ගා. මේ කකුල් දිය. මං ගා ඉන්න තල්මයි. තල්මා කියන්නේ. අද අපේ ප්ලෑන් එක අපි තාම දන්නේ දන්නේ අපි චෙක් ඉන් වුණා. ඔව් අපි නැවතුනේ අයිස් මිරිස කියලා හොටෙල් එකක. මිරිස්සේ තියෙන බීච් එකට මාර ළඟයි. යම් පාරට පෙන්න. බීච් එකට හුවයි බල්ටේ. යා. ඔලුවට උඩින් රැල්ල යනවා. මොකද? ඔලුවට උඩින් රැල්ල යනවා. හරි තියෙන ළමයි මුහුද. මෙතන ටර්ටල්ස් බලන්න ගියොත් මේ ටර්ටල්ට අපිව පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි ටර්ටල්ස් බලන්න යන්නේ උන්ට අපිව බලන්න පුළුවන් ගහගෙන. අපිව බලන්න. ඉතින් වනේ අර පෙන්නන බීච් එක නේ මෙතන ඉඳන් බීච් එක මොකටද මේ මම ඉන්නේ මොකද රැල්ල වගේ නිපාට ඇඳලා මේ අහන්නකෝ අපි නෙමෙයි මම සර්ෆින් පන්ති යන්න හිතන් ඉන්නවා. හෙට අද හවසට පුළුවන් කෝ පැයකට කලින් යාලා කෝල් කරනකෝ මම යනකොට එක්කන් යන්නම් අපි බලමු මොකද වෙන්නේ කියලා මම කවදාවත් කළා නැහැ. බඩගිනේ හොඳටම දැන් වෙලාවක 12ත් පහ වෙලා ඇති. දැන් වෙලාව 11යි පසුවී 12ට පෙර. මොකද මම 11 පසුවී 12ට පෙර. Oh damn. පුළුවන්. බෑ. මේ මෙතන මේ coconut tree hills. ඔව්. හරිද? අර තියෙන coconut tree hills. මෙතන beach එක. වැඩි අවුරශ්මියක් පවතිනවා මේ අවස්ථාවේදී. යන්න තියෙන කාමරේ පෙන්න. ගිහිල්ලා කන්නත් ඕන. මේ පණයන් කොලම. මට බඩගිනේ. අත් බඩගිනි අපෝ. අනේ මේ ඉන්න එපා ඔයාට මං කැමති නෑ. මේ තමයි ළමයි අපි ඉන්න තැන. අයිස් මිරිස් කියලා හොටෙල් එක. ලස්සන ගයක්. පොඩි ගෙදර වයිබ් එකක් දෙන්න. ගෙදර වයිබ් එක? ආ. මෙතන මිනිස්සුක් තියෙනවා අපු ගමන්. ඊට පස්සේ මෙහෙම ගියාම පස්සේ කාමරේට දොරක් තියෙනවා. පස්සේ මෙහෙම ඇතුළට ආවහම ගාගන්න එපා අපේ බෑග්. ඇඳක් මේකක් තියෙනවා. ෆෑන් එකක් තියෙනවා. AC එකක් තියෙනවා. කන්නාඩි මේසයක් තියෙනවා. බිත්ති ගණන් ගන්න එපා. ඒක එහෙම තමයි. මේසයක් තියෙනවා. මේ ස්ටූල් එකක් තියෙනවා. මේ බට්ලර් කෙනෙක් ඉන්නවා ඔය වගේ. ඔයාලට ඕන දෙයක් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මෙයාව ඉල්ලන්න. මෙයාව ෆ්‍රී ඔෆ් චාර්ජ් තමයි හම්බෙන්නේ නේ. මොනට? බට්ලර්. ඔක්කොම එයා සපයනවා. ඊට පස්සේ වොෂ්රූම් එක තියෙනවා. හොට් වොටර් එකක් තියෙනවා. වැඩ කරනවාද කියලා බලන්න ඕනේ. අපි තාම ඒක බැලුවේ නැහැ. ඊට පස්සේ මේ සිංක් එකක් තියෙනවා. මෙයාගේ කක්ක පොච්චි තියෙනවා. ඕනම එකනේ හොඳ. නෑ ඒකේ මොන්නේ. මේ ඉතින් කන්න යමන්. බ්ලොග් එපා. මේක කීයද? රාත්‍රියකට වෙන්නේ? රාත්‍රියකට ඔබට ගෙවීමට සිදුවන්නේ රුපියල් 5000ක මුදලක්. පමණයි? පමණයි. මොනවද වෙන payment methods? මට නම් අවුලක් නැහැ ඉතින්. Outfit check. Kan වෙන. Sexy. Kau t-shirt එක? Shirt එක සක්කු. අයිකා. ටොප් එකක් ගත්තා. ඒකයි ස්කර්ට් එකයි. අපි දැන් යනවා මොනවද කරන්න යන්නේ? යනවා. මනේ සුදු මැලි වෙලා ඇති සන්ස්ක්‍රීන් දාලා. ඔය සන්ස්ක්‍රීන් ගාගත්තේ නෑනේ. උණුක් තියනවා ගාග. අපි දැන් යනවා කොහෙද? කන තැන හොයාගමු පිටේ. උඩ ගොඩක් ලෝකල්ස් ලකන කරනවා. Thank you. අපේ චිකන් කෑල්ලාව. අපි ඉන්නේ සමගි මිරිස් එකේ.
කොහෙද? පොල්ලත්ත බලන්න. පොල්ලත්ත බලන්න. පොල්ලත්ත කියන්නේ කොකනට් රීල්ස් අපි ආවේ. කොකනට් හිල්ස් බලන්න මේ හරි කන්දක් තියෙනවා නේද? මම නිකන් අර ලෝඩ් ඔෆ් රින් නේ මොකද්ද? හැරි පොටර්ගේ ඩෝබි වගේ නේ. මේ තියෙන්නේ අපි ආවා උඩට. අපි උඩට ඇවිල්ලා දැන් පල්ලම එතන මාර ලස්සනයි මාර හුළඟක් තියෙන්නේ මේ සනීප හුළඟන්නේ. ඕනේ. මම මෙතන මේ ෆොටෝ අභිජන්‍ය වෙන තැනක්. ඈ? හැමෝම ෆොටෝ ගහනවා මෙතන. ෆොටෝ ගහන්න පොඩිමේ ඉන්නවනේ. අපි ආව පල්ලෙහාටම. ඔව්. මෙතන වතුර පාර හරි සැරයි. වතුර ගන්න. පොල් ගස් ටික වෙන්නනවා. ඉතින් යකෝ හෙත් පොල් ගස් තියෙන්නේ. බලන්න මේ පොල් ගස් කිසිම එකකුත් නැහැ නිකන් ලෑටි පොල් ගස්. ඒ පොල් ගස් එක්ක මෙහෙම මුහුද නෑනේ. කියනවා. මිනිස්සු බලන්නේ. බලන්න ලස්සන. අනේ ඉතින් ඔයත් මම ලස්සනයි. මේ ඉඳලා බීච් බෝයි කෙනෙක් යනවා. ඔව් ඔයාට ඒකට හරියන කොණ්ඩෙත් තියෙනවා. බාර පල්ලෙම සෙන්නා යකෝ. කොහෙද? අපි කිව්වා. අපි කිව්වා. පොල් ගස්ලා. අපි දැන් යනවා. හරියට අවසාන පොල් ගස් ටික තමයි මෙතන ඉස්සරලා තියෙන වන්ද විහාර සාකයක්. මේ පොල් ගස් ටික බලන්න තමයි මේ මිනිස්සු මෙතන එන්නේ. මෙච්චර අමාරුයි. නැහැ ලස්සනයි. එතන අර මුහුදත් එක්ක. ඔයගොල්ලොත් අනාගතේ ආර්ථික වටිනාකමක් අවශ්‍ය නම් මුහුදක් අයින කන්දක් ගාලා පොල් ගස් වහන්න. මේ මෙතන සන්සෙට් එක වෙලාවට ලස්සනයිලු. ඔව්නේ. ඔව්. මම දැකලා තියෙනවා සන්සෙට් ෆොටෝස්. මාර ලස්සනයි. දැන් අපි කොහෙද යන්නේ? අපි යනවා. Secret Beach. අරන් දෙන්න මට තිබහයි. අරන් දෙන්න. යාවා Secret Beach එකට. මුහුදන් සරයිනේ. ඔව්නේ. සීක්‍රට් බීච් එක ඇඟිලා තින්නේ. තින්නේ. ලස්සනයි. පොඩි ගල් තියෙනවා. ඒ මුහුද හරි සරයි. මෙතන රෙස්ටොරන්ට්ස් තියෙනවා මේ සන් වෙනද සන් බෙඩ්ස් තියෙනවා. සන් බෙඩ්ස් ගන්න නම් ඔයාලා මේ රෙස්ටොරන්ට් එකේ මොනවද ඕඩර් කරන්න. අපි බලමු මොනවද අපි ඕඩර් කරේ කියලා. යෝඩි කාම අපේ පීසා එක ආවා. කන්නේ. අපි මෙතන මේ වයිට් ඇන්ඩ් බීච් රෙස්ටොරන්ට් එකේ ඉන්නේ. එතනින් තමයි ගත්තේ. හරි ලස්සන view එකක්. මේ එතන හවස් ලස්සන view එක. හවස් එක. ඔව්. පීස් එක නම් ගස්පාට. මිනරල් වෝටර්ස්. හා යුනික් ප්‍රොඩක්ට් එකක් ඉංග්‍රීසියට. මේක කමුනේ මෙන්න කලින්. මට බඩගින්නක් තිබ්බේ නැහැ. උනට දැන් මේක දැක්කට පස්සේ බඩගිනි. මේක මේ හවායින් පිට්සා එකක්. හැම්, පයිනැපල් දාලා තියෙනවා. බිබිතියක් පාවි විදියට. පයිනැපල් හැපෙති නියම්. අමුතු කික් එකක් තියෙනවා. මේක උනා 2700ක්. නේද? ඉන්නකද? ඔව්. පිට්සා එක 2700ක්. ලොකු තක්කලි කියලා තියෙනවා. අහහ. හැම. ටිකක් නාන්න හොඳ තැනක් මේ. මෙතන සැරයි. ඒ වුණාට මේ ගල්වල
පොඩ්ඩක් වැදිලා රැල්ල පොඩ්ඩක් අපගමනය වෙලා ඉන්නේ. රැල්ල. ඇවිල්ලා ඉන්නේ. මේක අයියා. ඔන්න ඉතින් අපි ආවා හවස පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා බීච් එකේ. ඉතින් නා පොඩි දුරයි නේද තියෙන්නේ. ඔව් අපි 10 ඉතින්. මට හොඳටම ඔළුව කැක්කුම ඇවිල්ලා අපිට අංකාලා ආවා හොටෙල් එකට ආයේ. අංකාලා නෙමෙයි. ටිකක් හිටියා මේ අඩුන්නේ නැහැ. අඩු වෙනවා වැඩි වෙනවා. කොහොමද අපි එහෙන් ඉතින් පහ වුණානේ. ඔව්. 4:45ට වගේ ආවා. දැන් මේ වොෂේ උද්‍යාන ආව මෙතනට ආව මාර සනීපයි මේ සද්දෙටත් එක්ක. මාර ලස්සනයි මේ බීච් එක. සන්සෙට් නෑ. ආවා ඉතින්. ලස්සනයි බීච් එක. ලස්සනයි නේද? මේකට හරියට පේන්නේ අපි දෙන්නවත් හරියට පේනවද දන්නේ නැහැ. මාර ලස්සනයි. අපි දෙන්න ඉන්නවා. කලාමේ දියු දෙන්නේ එක වගේ. නැහැ. ඊට පස්සේ තමයි ලයිට් වලට. ඔව්. කේ ලයිට්. මාර නිදහසක්. ඒ සද්දයන් ඉන්නේ හිටියත්. රූම් එක ඕනෙන් දැමෙත බින්දා ගන්නද? ඔව්. කකුල ඔය අයියකෝ. කොහෙද? අපි දෙන්න තා පොඩ්ඩක් වෙලාවක් විතර ඉඳලා ආයි යන්නේ. චොකලට් බිස්කට් පේකේට කමක් ආවා. මම අරන් දෙන්නවා චොකලට් බිස්කට් එක. Good morning. අද අපේ 22 වෙනි දවසේ. ඔව් වෙලාව උදෑසන 10:05 විනාඩි 46යි. පොඩ්ඩක් නිදාගත්තා. ඇතුළේ වෙනකන් නිදාගත්තා. දැන් අපි නැගිට්ටා කෝපි බොන්න යන්නේ. චොකලට් චිප් කුයිස්. නේද? චොකලට් බිස්කට්. චොකලට් චිප් අපි මම හැදුවා කෝපි අපිට වෙයි. කවුද කෝපි හැදුවේ? ඔයා හැදුවේ. මම හැදුවේ. අපි ඉන්න තැන අපි ඊරේ සොසේජ් ඩිවල් එකක් හදාගත්තා. මෙතන අපිට කිචන් එක යූස් කරන්න පුළුවන්. ඒක ලේසි නේ ගොඩක්. අපි සෝස් ජෙල් එකක් ගත්තා 2700ක් විතර යනවා අපිට. ඉතින් අපි සෝස් ජෙල් එකක් හදාගත්තා. බෙල් පෙපර් දා. අපිට බෙල් 600ක් එන්නේ. ඔව් ඒ අර කෙසේ ගෙඩි දෙකත් එක්ක. ඕනේ. කෙසේ ගෙඩි දෙකයි ඔක්කොටම එක්ක දීලා. නැත්නම් අපිට රුපියල් 600කින් සොසේජස් ඩිවල් එකක්ම හදාගන්න. දාන්න. ඉතින් අපි දැන් කෝපි බොමු. මගේ තාම ඇස් දෙකේ ඉඳලා වගේ. ඊළඟට ආයෙ වෙන්නේ නැති. මගේ නැගිටලා මම හිතනවා. ඇස් දෙක නේ බලන්න උන්ට. උන්ට ඉස්සේ. මාර අවුවක් තියෙනවද? ආයි ගන්න. බිස්කට් ගන්න. දේර ගන්න ටක් ගන්න. ඕනේ. නියක් වගේ කිව්වද? thank you. මොනවද කන්නේ? පීසා එකේ අන්තිම කෑම. ඊයේ ඉතුරු වෙච්ච පීසා එකේ. ඔව් ලක්කම කෑම. බඩගිනිද? බඩගින් කන්න දීපන් මට එකක් ගේ. අපි දැන් යන්න ඕන. ඔව්. අපි දැන් කොහොද යන්නේ? සර්ෆි. ඔයා සර්ෆ් අපි නෙමෙයි ඔයා. ඔයාත් කරන්න. ඉස්සෙල්ලා අපි කියලා කමු වුණා. මට නම් බඩගිනි නැහැ. මට බඩගිනිනේ. ඒ මං සුදු මැලි වගේ පේන්නේ සන්ස්ක්‍රීන් එක ගණන් ගන්න එපා. අපි වගේ නැචරල් ස්කින් එකක් තියෙනවා සන් එකට බර්න් වෙන්නේ. ඒ හයි. හයි. අපි යනවා. දැන් පිටත් වෙන්න හදන්නේ අපි ලාස්ට් වුණා. මේ තමයි මෙයාගේ අවුට්ෆිට් එක වෙන. oh my god ජංගි කලිසමක් ඇඳලා. ඊයන්ද සුදු টොප් එකයි අද ස්විමින් කිට් එකයි මේ කලිසමයි සේවතු දෙකයි. ලක්කේ ගත්තා. අපි වතුර බෝතලයක් ගත්තා. මේ කොපියක් ගත්තා. අපි එහෙනම් කළු වෙලා එන්න. හයි. අපි යනවා. අපි කන්න නැවැත්තුවා. වැලිගම වයි කැෆේ කියලා පොඩි නිකන් කොත්තු දාන ප්ලේස් එකක්. ඔව්නේ. කොත්තු රයිස් කරාටා මොනා කරන්නත් කලින් කාලා ඉන්නවා. සයිවර් රෙඩ්ස්. මාර රස්නේ මාර අවුවක් තියෙන්නේ. දැන් අර රස්නේ අධ්‍යයවුලන්නේ රස්නේ ඉඳලා පැත්තකට ආවම ඔව් දැන් වාඩි වෙලා ඉන්නකොට දාන්න දානවා.
ඒ කාර්ද පපඩම් දෙකක් තියෙනවා චිකන් දෙකක් තියෙනවා බීට්‍රූට් තියෙනවා හාල් මැෂ් තියෙනවා මැදුම් තියෙනවා පට්ටු තියෙනවා පපඩම් දාගත්තේ නේද? අපි ආවා සර්ෆින් ෆස්ට් ලෙසන් එකට අපි සර්ෆින් කරන්න ආවේ වැලිගමට වැලිගම බීච් එක සර්ෆින් කරන්න බිග්නර්ස්ලට ගොඩක් හොඳයිලු මං කන්ටැක්ට් කරේ ලියෝන්ව එයා තමයි අපිව ඉන්ස්ට්‍රක්ට් කරේ මේ සර්ෆින් ස්කූල් එකේ නම තමයි රයිඩර් වේව් මෙතන බිගිනර් ලෙසන් එකක් වෙනවා රුපියල් 5000ක් ඒකට සර්ෆ් බෝඩ් එකක් හම්බ වෙනවා පැය එකමාරක් වගේ සෙෂන් එක තියෙනවා මුලින්ම අපිව මෙහෙම ඉඳලා ඔක්කොම පැහැදිලි කරනවා කොහොමද කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැත්තේ කියලා ඊට පස්සේ අපිව බෝඩ් එකේ කොහොමද නැගිටින්න ඕනේ ඒව ඔක්කොම ග්‍රවුන්ඩ් එකේදී පුරුදු කරනවා ඊට පස්සේ අපිව වතුරට ගෙනියනවා පළවෙනි දවසේ අපිට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා පෝට්‍රේට් වීඩියෝස් තමයි තියෙන්නේ මං ඉතින් ක්ලිප්ස් ටිකක් එකතු කරලා මේකට දැම්මා මුල ටික නම් වැටුණා අන්තිම ටික නම් පොඩ්ඩක් හොඳට ගියා බලන්න අරයාගේ මොකක්ද ලෝ අපි ගියා සර්ෆින් මගේ බෝඩ් එක අපි දැන් ක්ලිෆ් වැලිගම යන්න හදන්නේ අපි සර්ෆින් ගිහිල්ලා ආවා ආය හොටෙල් එකට ටක් ගාලා නෑවා චේන්ජ් කරගත්තා දැන් 4:00 විතර ඇති ටක් ගාලා ක්ලිෆ් වැලිගමට යනවා සන්සෙට් එක බලන්න මේක තමයි මගේ අවුට්ෆිට් එක සායයි හැමදාම දාන බාට එකයි ටොප් එකයි මෙයාගේ අර පොල්ගස් ෂර්ට් එකයි කළු පරිසමයි මේ න්යාමට අරන් දුන්න චාන්ස් බ්‍රේස්ලට් එකයි වාලේ උඹෝ මේවා මෙහෙම වරගනවා අපේ ක්ලිෆ් එකට යන්න දැන් බයික් එක දැම්මා මේක පාර්කින් එකක් තියෙනවා පාර්කින් එකේ දාලා දැන් අපි යනවා බලන්න Do we need reservations? Do we need reservation? Huh? We don't have one. Sorry? The sunset area is fully booked. Oh my god. That's too bad. We accept only online reservation. It's fully booked for today. Oh, okay, okay. I didn't. ක්ලිෆ් යන්න බැරි වුණා ළමයි. අපේ මහත්තයා රිසර්වේෂන් එක දාලා නැහැ. රිසර්වේෂන්ස් විතරයි ගන්නෙ. ක්ලිෆ් යන්න බැරි වුණා කියලා අපි සැලුණාද? නෑ. යාවා. මිරිස් බීච් එකට. අපි ගත්ත වඩේ ලාංකීය ගතිය ආන්න බෑනේ වුණා වුණා. අපි වඩේ ගත්තේ නෑනේ. ගත්තා. ඒ කියන්නේ උළුදු වඩේ. උළුදු වඩේ අර ගත්තා. පැටිස් ගත්තා. දැන් ආ මිරිස් බීච් එකට මාර පිස්සි. මේ මෙතන ඉන්න සන්සෙට් එක තියෙනවා. එතන සන්සෙට් එක. අපි ඉන්නේ මිරිස් බීච්. මිරිස් බීච් එක. ඒක පාලා කියන්නේ රස. අපි වැහෙනවද දන්නේ නැහැ හැබැයි. Patis Rahul. Patis Rahul. ඔයාලා ක්ලිෆ් වැලිගම යන්න හිතන් ඉන්නවා නම් ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකකින් ඉස්සෙල්ලාම රිසර්වේෂන් එකක් දාන්න ඕනේ. වෙබ්සයිට් එකේ request table කියන තැනට ගිහිලා ලොකේෂන් එකට ලෝන් සිලෙක්ට් කරන්න. එතන 5 pm 7 pm කියලා ස්ලොට්ස් දෙකක් තියෙනවා. සන්සෙට් එකට යනවා නම් 5 pm සිලෙක්ට් කරන්න.
එතන ඔයා රිසර්වේෂන් එක දානකොට මිනිමම් ස්පෙන්ඩ් එක එක්කෙනෙක්ට රුපියල් 5000ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කෑම ඕඩර් කරද්දී රුපියල් 5000කට වැඩියෙන් බිල් එක එන විදිහට තමයි ඕඩර් කරන්න ඕනේ. අපිට යන්න ඩේට් එකක් ආයේ තිබුණේ නැහැ. නෙක්ස්ට් ටයිම් ආයේ මිරිස ගියාම තමයි යන්න. අපිට යන්න බැරි වුණා කියලා ලොකු දුකක් නැහැ. මොකද අපි මිරිස බීච් එකට ඇවිල්ලා වඩේ එකක් කාලා හරිම ලස්සනට ඉවිනිං එක ගත කරා. ඉරත් බහිනවා බලාගෙන හිටියා. මම නම් කියන්නේ ලොකේෂන් එක නෙමෙයි වැදගත්. ඔයා ඉන්න කාත් එක්කද කියන එක තමයි වැදගත් වෙන්නේ. තමයි අපි බ්ලැක් කන්න ආවා. මේ රෙස්ටෝරන්ට් එකට රයිස් ඉතාලියන් රෙස්ටෝරන්ට් එකක් අපි අතට ගිහලා බලමු. යාව නමයි අතුලට. මෙයාට මෙනු එකේ තියෙන දේවල් කියව ගන්න බැරුව ඉන්නේ. මටත් එහෙමයි. මේක තියෙන රස කෑම. මම හිතන්නේ රස කෑම වෙන්න ඕනේ අනිවාර්යෙන්. හැබැයි මේවල නම් කියා ගන්න තමයි බැරි. තමයි මගේ ටෙස්ට් එක ආවා. මේ බලන්න මෙයා ඕඩර් කරලා. මේක ලොකුයි අපි හිතුවට වඩා කැල්සෝනි. හරි කැල්සෝන් හරි. නම් වැරදියට කියනවා එක සමාන මේකට. කොහොමද සුවඳයි මේකට මේව දාලා මේ පාමසන් චීස් දාලා සුවඳේ බෑ. අරක කොහොම කයින්නන්නේ ආරේ අපි බලමු ඒක කායිනේ. මේක කැමරා මානර හයි මම තමයි ෆැල්ගෝනේ කෑවෙන හැ. ඒකට කාලා බලන්න ඕනේ. මේක මානර හයි. මේක පැක් ෆ්‍රීඩෝ. ඉන්සම්පි මෙතෙක් නෝත්තලා කාලා ඉන්න. අපි කාලා ඒ හොටෙල් එකට ඇවිල්ලා හොටෙල් එක ළඟ තියෙන බීච් එකට ආවා. එතන මේ යාළුවෝ දෙන්නවත් අපිට හම්බුණා. අපි යාලා දෙන්නත් එක්ක රෑ වෙනකම බීච් එකේ හිටියා. මුහුද පොඩ්ඩක් සැරයි. හැබැයි මුහුදු රළ සද්දෙට හුලං එක්ක මාරම සනීපයක් තමයි දැනෙන්නේ. හරි පුතේ හරි. good morning. good morning. අද අපි ගෙදර යනවා. ගෙදර යනවා අපිට හරි. එකයි රසම් බස තේ දෙකක් හදලා තියෙනවා. කොෆි දෙකක් හැදුවා. දැන් කොෆි බීලා අපි යනවා තල්මස් නෙමෙයි මේ ටර්ටල්ස්ලා බලන්න යනවා. ටර්ටල්ස්ලා බලලා ටර්ටල්ස්ලා ඉතියොත් බලනවා. මං හීනෙන් දැක්කනේ උදේ අපි ටර්ටල්ස්ලා බලන්න ගිහිල්ලා. මම මේ වතුරට තල්ලු කරනවා. වතුරට තල්ලු කරහම වතුරේ යනවා බස් එකක්. වතුරේ. මාත් මේ අදාළ නැති හීන දැක්ක. ඊයේත් මං කිසිම අදාළක් නැති හීනයක් දැක්කා. හොරදී බස් එකේ සෙනඟ පිරිලා. ඔයා මෙහෙම පීනකට දැන් යන්න හදනවා. උඩට එන්න ඔයා ගිහලා බස් එකේ ඔළුව අදිනවා. ඊට පස්සේ ඔයා බලනකොට බස් එකක් යනවා. ඊට පස්සේ ඔයා අර එල්ලිලා ඉන්න මිනිස්සෙක් ගිහින් එල්ලෙන්න හදනවා. එතකොට බස් එක යනවා. ඔයාව යට යනවා ඊට පස්සේ. ඊට පස්සේ මම හැරුණා ඒක සීතල වෙලා. මම ඒ ටිකට ගොඩක් දේවල් කල්පනා කරාක මම ගෙදරට මොනවද කියන්නේ මම පැනලා මෙයාව බේර ගන්නවද මම බේර ගන්න කොහොමද මග නැහැ මොකද රවුමක්වත් නැහැ මේ ඊට පස්සේ මම ගිහිලා ඇස් දෙක අරින්න කොහොමද වතුර යට අලිය අම්මෝ මම දැක්කේ මම දැක්කේ වෙලේ මොකද මම ස්කිපින් ෆයිල් අදාළ නැහැ අපි දැන් ටර්ටල් බීච් යන්න දැස් දුනා දැක්ටමත් පරක්කුද දන්නේ නැහැ දැන් 10යි වෙලාව මම ගිහිල්ලා බලමු ඉතින් මෙයාගේ නිල් පාට ෂීචර්ස් එකයි ජංගි කලිස මම මේ පරර ගාවක් කනේ මේක ලේසි බොත්තම් තියෙන ගලව ගන්නත් ලේසි නිසා මේක ගන්න ළමයි අද අලුත් අවුරුදු දවස සුබ අලුත් අවුරුද්දක් හැපි නිව් ඉයර් වැඩියෙන් ඔයාලට කන්න බොන්න ට්‍රැවල් කරන්න ධෛර්ය වාසනාව සල්ලි හැමදේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම සුදු මෙලි වෙලා ඉන්න සන්ස්ක්‍රීන් ගාලේ ගන්න මේක විතර සන්ස්ක්‍රීන් ගන්න වෙනවා ඉතින් ඔයා ගන්න ඔයා කළු වුණාට කමන්නේ නැහැ පුතාරට බැලුවොත් කැඩිලා කාරු හරි සල්ලිකාර පින්වතෙක් ඉන්නවා නම් එයාට පුටාර එකක් අරන් දෙන්න තමයි අපි ආවා ස්නෝකලින් යන්න මෙතන මෙන්න මේ අයියලා තමයි කරන්නේ මිරිස් එනවා නම් ඔන්න ඔයාලටත් යන්න පුළුවන් මෙයාට යන්න බෑ මෙයා වතුර පොඩක් අතලා යන්නේ ඒ නිසා යන්න හරි යනවා කියලා හිතුවා.
හයිට් එක තියා හොඳයි. ඒක තිබ්බොත් අර යාර වතුරේදී කියන්නේ වතුර වෙනවා. පොඩ්ඩක් මාසේ උස්සන්න මෙහෙම කරලා. බය නැතුව අර කල්ලගෙන ඉන්න මෙහෙම කරලා මාසේ ඩුක්ටක් උස්සලා කතා කරන්න. එතකොට යාට ඇහෙයි. පිටසක් කළ එක. ඉන්න මෙයා යනවා. ස්නෝකලින් වලට. ළමයි අපේ නෝනා ගියා. ස්නෝකලින් ගියා. මම ඉතින් ගන්න බය හින්දා නෙමෙයි. බය නැතේ හින්දා මම බැලලා ගියා. ගාරිලිව බේරගන්න බෑ. මේ අර අතන පේනවද දන්නේ සෙට් එකක් ඉන්න තැන අර ටියුබ් එකකට බහැලා ඉන්නේ යා තමයි. අතන සුද්දු ටික අවුරුදු 20ක් ඉන්නේ. කොයිලාගරි ගහනවා සුද්දෙක් ගිහිල්ලා සාගරේ ඔළුවට මුට්ටියට කියලා. වැස්සකුත් දෙන්න වගේ යන්නේ පාලු කරලා තියෙන්නේ. මච්චර දුරට මට පෙන්වන්න විදියක් නැහැ මේකේ මේ එච්චර දුර පේන්නේ. ෆෝන් එකත් අරන් ගියා අර බොට ප්‍රූෆ් කාඩ් එකක් දාලා මේ ෆෝන් එකේ දිනවද දන්නේ නැහැ බෙල්ලේ වීඩියෝ ගත්තත් දන්නේ නැහැ. නෝකයි ඉතින් තාත්තේ. එයා එහෙ ගොඩ පීනනකම් මම වෙහි ටර්ටල්ස් ලව බැලුවා. මේක කරන්න නම් පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. මොකද ලයිෆ් ජැකට් උත් දාලා තියෙන නිසා අපිව පාවෙනවා. පොඩ්ඩක්වත් ගිලෙන්නෙත් නැහැ. ස්නෝකලින් ගිය විතරක් ගන්නව නම් ලොකු ගාණක් වෙන්නේ නැහැ. හැබැයි ගයිඩ් කෙනෙක් එක්ක ගිය නිසා මට රුපියල් 2000ක් වුණා මේ ස්නෝකලින් වලට. මම ඔක්කොම ටර්ටල්ස්ලා 3 දෙනෙක් දැක්කා. හැබැයි මේ වීඩියෝ එක තමයි ලස්සනටම ක්ලියර් එකටම තිබුණේ. හිටිය ඔන්න අප සම්බන්ධ වෙනවා කොහෙද නවසීලන්තෙන් ගෙන ආපු දියකිඳුන් කාරියක් එයාගේ 305 වෙනි කිඳුන් වාරේ නිමා කරලා ඉල්ල ඉන්නේ කොහොමද ඉබ්බ බලන්න ගිය ගමන කඩේ කිරි ඉබ්බ දැක්කා මේ යට ඉන්නේ හොඳේ බලමු මේක කැප්චර් වෙන්න සමහර ඒවා වීඩියෝ වෙන්න ෆයිලකට වීඩියෝ වෙලා නැහැ එනි මේක වතුරට දෙන්න එතන රෙස්ටෝරන්ට් එකෙන් ගෝණි පරිණ එකක් තිබුණා. මාව බලෙන් මේ ගේම් එකට දැම්මා. මං ඉතින් සැලුනේ නැහැ. මං ගෝණි පැන්නා දින්නේ නැහැ. හැබැයි සහභාගී වීම තමයි වැදගත්. අපි ස්නෝකලින් ගිහලා ආවා. මේ වැලි මූණේ තාම මේ ඊයේ ඉතාලියන් කෑම ඉතුරුයි. පත කැල්සෝන් එකක් නේ හම්බුනේ. ඒක දැන් ඉතින් රත් කරගන්න යනවා. ඔයාලා කියන්න කෑම අස පහුවෙන්ද රත් කරනවද නැත්නම් ඊ දවසේ හදපු වෙලාවද මට නම් අස පහුවෙන්ද රත් කරනවා කොන පොතුලා පොදලා කරන් පොලොස් නෑ මේ මම ගෑවිස් පුඩු දෙක තියන්න කැන්ස් පිටු නෑ කෙනම් චීස් පිරිලා හායි හායි අපි වැලිගම ඉන්නේ අදත් ආව සර්ෆ් මෙන්න මේක තමයි සර්ෆ් කරන තැන රයිඩර් වේව් සර්ෆ් ස්කූල් අපේ ඉන්ස්ට්‍රක්ටර් කවුද කෝච් කවුද ලියෝන් තමයි මම ඒක කන්ටැක්ට් ඩීටේල්ස් ඔක්කොම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පිට අපි තැන් වල ඔක්කොම දාන්නම් මම කරපු දේවල් වල කන්ටැක්ට් ඩීටේල්ස් ඔක්කොම දාන්නම් දැන් යා එනකම් අපි සම්පේට් එකකට වෙලා හෙවන කපේවා සෙලන් අපි මේ අපි ප්ලීස් ලයික් පොඩි රසක් වගේනවා අපි කියන ඔක්කොට අද මට කියලා දුන්නා තනියෙන් වේව් එකේ පැඩල් කළා නැගිටින්නේ කොහොමද කියලා. අද උදේ ඉඳන් වැස්ස වගේ තිබුණ නිසා දන්නේ අද මුද මාරම සැරයි බෝඩ් එකත් මගේ අතින් පෙරළුණා. ඊට වඩා මට අද සර්ෆින් ගොඩක් අමාරු වුණා. මොකද මුහුදත් සැරයි මහන්සිත් වැඩි. හැබැයි ඊට වඩා නම් අත ගොඩක් හොඳයි. මට ගොඩක් දුර එන්න පුළුවන් වුණා සර්ෆ් බෝඩ් එකේ. මෙතන නම් පොඩ්ඩක් අවුල් වුණා. රැළ සැරට බෝඩ් එක පැත්තට හැරුණා. ඒ නිසා මට නැගිටින්න බය හිතුණා. මම ඒ නිසා බෝඩ් එක බදාගෙන ඉස්සරහට ගියා.
අපේ මිරිස්ස කාලේ අවසන් ගණන් එපා. මම සුදුමැලි වෙලා ඉන්නේ සන්ස්ක්‍රීන් ගාලා. අපි දැන් අපේ අපිට හරි දුකයි. දවස් 3ක ජීවිතේ පැක් කරගෙන අපි දැන් යනවා මේ වැලි හැමතැන. මෙයා මේ ක්‍රීම් ගාගෙන සන්ස්ක්‍රීන් කොණ්ඩෙත් ගාගෙන. ඔව් ඒක ස්ප්‍රේ එකක් නේ. ඉතින් අපිත් එක්ක රැඳිලා හිටියාට බොහොම ස්තුතියි. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි ගෙදර යනකන් ඉතින් ඔයාලව තනින් තන හම්බුනේ. තාම කාලා නැහැ අපි. ඔව් අපි තාම දවල්ට කාලා නැහැ. ඉතින් පොඩ්ඩක් කෑ විතරයි. හරි මේ ඉටලියන් කැම් ටික තමයි. ඉතින් අපි මොන හරි කන්න තැනකුත් හොයාගෙන අපි යමු යන මග තියෙන දේවල් ටිකක් බලාගෙන යමු. වඩෙන් කෙසෙල් ගෙඩි දෙකක් වටින් තියා. හරිද? හරි. මේ කෙසෙල් ගෙඩි දෙක ගන්න ගියාම මට මෙච්ච දේ දැක්කද ඔයා? එයි. ඇවරි දෙකක් යවෝ. අනේ බලන්න. කන්නේ යකෝ ඇවරි දෙකක්. දැන් ගිහලා නිකන් කන්නත් බෑ කාටවත් කන්න. නෑ මම කනවා. ඔයා කන්නකො කෙසෙල්. ඔයාට මම කවනකොට ඔයා කන්න ඕනේ. ඔබට දැන් ගෙදරද? අනේ. මට ඇති උනහම තමයි ඔයාට කෙසෙල් ඇති වෙන්නේ. දුරද බලන්න. ඔයාලා දාගන්න කොනේ ගෙහෙගෙන. ළමයි අපි හිකඩුවේ බීච් එකට ආවා. ඒතරම් ගොඩාක් සෙනග ඉන්නවා. ඇයි දන්නේ නැහැ ඉන්නේ. baby turtles. කැස්ටර් පැටවම උඩට දානවා. ඒකයි මේ සෙනග. කන්නවා. කන්න බලන්න. අපි දවල්ට කාලක් නැහැ. අන්න මෙතනට. දේවාසූරි සීෆුඩ් රෙස්ටොරන්ට්. එකට අපි බලමු මොනවද තියෙන්නේ කියලා. फ्राइड राइस का खावा सी फूड ये तो फुल का ग्लास देखिए हाई सी itu boleh kada? Aku yakin ya mami easy dia kan kata mama apa kota Itu beda. Apa? Dari loko kokolo kamu. Tenang aku. Buka berhenti, lain apa mulu? අපි මෙතනින් කාලා එහෙම ගෙදර තමයි ගියේ. ආයෙ කොහෙන්වත් නැවැත්තුවේ නැහැ. අපිට කෑවට පස්සේ ගොඩාක් අමාරු වුණා බයික් එකේ යන්න. නිදිමතයි මහන්සි ඔක්කොමත් එක්ක අපි ගෙදර එනකොට රෑ 11 විතර වුණා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. අමතක නොකර අපිට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි.